Hello, Hello. Yeah. ගුණරත්න මණිනායක ලෝය නේද? ඔව්. මම සිවිල් සමාජිකයාකාරී ශාන් ගන්නේකට කතා කරන්නේ. ඔව්. අර වීඩියෝ එකේ යනවා මේ Facebook කියලා මෙතනම ගේපුවවයි. ඒතුව ලෝය කෙනෙකුට ගහලා ගැහුවයි කියන වීඩියෝ එක සංසරණය වෙන්නේ නැහැ. ඔබතුමා කලාකාරී විදියට හැසිරෙන එකක් තමයි යන්නේ උසාවි භූමියේ. ඔව්. නමුත් මේ ඒක ඔය පොලිස් කාර්යයක් දාපු එකක් වෙන්න ඇතිනේ. ඒ ලෝයට ගහලා එන ඒ නඩු ඒ පොලිස් කාර්යය රිමාන්ඩ් උනේ ඇයි? පොලිස් නිලධාරියෙක් නේ. කාර්යයක් නෙවෙයි මේ රටේ පොලිස් නිලධාරිනේ ඉන්නේ. පොලිස් නිලධාරිය යුනිෆෝම් පිටිම රිමාන්ඩ් වුණා. ඔව්. යුනිෆෝම් එකෙන් ගල්ලා ඊට පස්සේ මේ සිද්ධිය විදේශකාරතුමාට අරන් ගියා. ඊට පස්සේ එහෙම නිලධාරියෙන් ආවා. පැමිණිල්ල කරුවාම අරන් ඇවිල්ලා රිමාන්ඩ් කරුවා. ඔව් ඔබතුමා අර කෝල් එකක් ගන්න කාටද මේ නීතිඥ මහත්මයා? නෑ මම ඒක පොලිස්පතිතුමාට දැනුම් දෙන්නයි. ඔව්. මේ පොලිස් භාර අමතිවරයටයි මේ බායකටයි දැනුම් දෙන්න තමයි කෝල් ගන්න. ඉතින් අධිකරණ භූමියේ පරසු වචනේන්නේ ඔබතුමා එතන කතා කරන්නේ. ඒ සිද්ධියට වෙනස් තත්ත්වයක් නේ තිබුණේ. මිනිහෙකුට ගැහුවාම ලෝය කෙනෙකුට අමුමේ ගැහුවාම සාමාන්‍ය මිනිස්සු හැසිරෙන විදිහක් තියෙනවනේ. බුදුහාමුදුරන්ටත් එහෙමයි. කියන්නේ ඔබතුමා එතන අධිකරණ භූමියේ හැසිරිච්ච විදිය හරි කියන එකද ඔබතුමා කියන්නේ? නෑ එහෙම කියන්නේ ඉතින් ප්‍රශ්නයක් තියෙනවා ඉතින් විනය ක්‍රියාමාර්ගයක් ගන්නේ. විනය ක්‍රියාමාර්ගයක්. නෑ මොකක් හරි ඉතින් මම අසාධාරණ ලෙස කිව්වා නම් ඒක මට ගන්නේ. ඒක බලමු අපි ඉතින්. නීතියේ පැත්ත නෙවෙයි විනය ක්‍රියාමාර්ගයක්ද? ඕන එකක් ඉතින් ගත්ත දෙන්න ප්‍රශ්න නෑ. අපි බලන්නේ ලෝයස්ලාගේ ආරක්ෂාව බලන්න එපේ. කවුද අර ඔබතුමාගේ ක්ලාස්මේට් කියලා කියන්නේ එතන? කවුද? ඔබතුමා කියන්නේ මගේ ක්ලාස් එකේ මෙහෙමයි. ඇයි ඔබතුමා විස්තර අහන්නේ මොකද? ඒක ඔක රටම බලන් ඉන්න මේ වැරදි පූර්වාදර්ශයක් අධිකරණයක තිබිච්ච පහුගිය කාලේ වෙච්ච සිදුවීම් එක්ක පොලිස් නිලධාරී රාජකාරී කරන එක ওই විදිහට මේ වෙනකොට ගැහුවයි කියලා ඔබතුමානේ කියන්නේ. කවුරුවත් දැක්කේ නැහැ මේ වෙනකන් සමාජ මාධ්‍යවත් අපි දැක්කේ නැහැ පහර දීමක් එතන වෙනවා කියන එක. හරි ඔබතුමාගේ මතේ ඒක දැන් නඩුකාරතුමා රිමාන්ඩ් කරන්නේ ඇයි? රිමාන්ඩ් කරන්නේ ඉතින් ඔබතුමා එතන අර හැසිරෙන විදිය බලන්නකෝ. නෑ නෑ මං හැසිරෙන විදියට ඉස්සෙල්ලා පහර නුදුන්නා නම් ඇයි රිමාන්ඩ් කරන්නේ? ඒක ඉතින් මම දන්නේ නැහැ. ඒක නෑ ඒක මට ප්‍රශ්න කරන්න බෑ. ආයෙන අධිකරණ කියාවලිය සම්බන්ධව ප්‍රශ්න කරන්න මට බෑ. ඔයා පොලිස් නිලධාරියෙක් නෙවෙයි මගේ ප්‍රශ්න කරන්නේ. පොලිස් නිලධාරිය නෙමෙයි මම සිවිල් සමාජ ක්‍රියාකාරී කෙනෙක්. මාත් සිවිල් සමාජ ක්‍රියාකාරී තමයි අරගලි මාත් උඩට හිටිය මහත්මයා. අරගල ඒවා වෙනත් දෙයක් නේ මම අහන්නේ මේ ප්‍රශ්නෙට දාලා නීතිඥ මහත්තයා. අපි දෙන්න. දැන් මේ කතාව අපි දෙන්නට වැඩක් නැහැ. ඔක වෙනත් පැත්තකට ඔබතුමා යමු කරන්න හැදුවා කියන එක තමයි අපිට නම් පේන්නේ. හරි ඒක ඉතින් ඔබතුමාගේ මතේනේ. එහෙම නම් රිමාන්ඩ් කරන්න හේතුවක් නැහැ නේ බොරුවක් නෑ. හරි බලමු.